රෝග රැසකට ගුණ දෙන දිවෝසුවක් තමයි මේ බෙලි කියන්නේ. උෂධය, දියවැඩියාව, ග්‍රැස්ටයිටිස්, අර්සස් වැනි රෝග රැසකට ගුණදායක ඔසුවක් තමයි මේ බෙලි කියන පළතුර. මුලින්ම මං හොඳින් ඉදුණු බෙලි ගෙඩියක් ගෙන මේ ආකාරයට සූරගෙන වතුර ටිකක් දමා හොඳින් දිය කරගන්නවා. මෙතනදී මම මෙහි ඇති ඇට සහ කෙඳි හොඳින් ඉවත් කරගන්නවා. මම මේක බ්ලෙන්ඩර් කරන්නේ නැහැ, මොකද ඇට පොඩි වුණාට පස්සේ මේකේ තිත්ත රසක් එන නිසා. ඉන්පසු මම මේ හොඳින් පෙරා ගන්නවා. පසු මම මෙයට සීනි සහ ලුණු එකතු කරනවා. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්න පුළුවන්. සීනි සහ ලුණු එකතු කර මම මේ හොඳින් දිය කරගන්නවා. ඉන්පසු අපිට මේ සඳහා දෙහි හෝ ලෙමන් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් දෙහියුෂ මේස හැන්දක ප්‍රමාණයක් පමණ මම එකතු කරනවා. මොකද ගොඩක් එකතු කරන්නේ, ගොඩක් එකතු කරයින් පසු බෙලි ගෙඩියේ රස නැතුව යන නිසා. දැන් මම මේ බෙලි ජූස් එක හදාගෙන ඉවරයි. ඕගොල්ලන්ට අවශ්‍ය නම් මේකට අයිස් කැට හෝ අයිස් ක්‍රීම් එකතු කරගන්න පුළුවන්. ඔයාලටත් අවශ්‍ය නම් මේ වගේ රසම රස බෙලි ජූස් එකක් හදාගන්න පුළුවන්. දැන් මම මේ බෙලි ජූස් එක හදාගෙන අවසන්. ඒ වගේම ඔයාලා ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලන්න විලේජ් කුක් channel එක follow කරන්න, subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න.